IMS News Agent YouTube channel එකට ඔබව සාදරයෙන් සහ ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. මම මේ වීඩියෝ එකක් සාමාන්‍යයෙන් කෙටි වීඩියෝ එකකට මම ආවද මම මේ ටිකේ වීඩියෝ ගෙනාවේ නැහැ. වීඩියෝස් ගේන්න බැරි වුණා. දැන් මේ රට තුල මතුවලා තියෙන මේ ලිංගික එහෙම නැත්නම් හෝමෝන ප්‍රශ්නය. ඒ කියන්නේ මේ මානසික ආතතිය. යම් කිසි ඒක මට මේ කියන්න තියෙන මම දැන් මේ වීඩියෝ එක ගෙනාවේ ඒ ගැන කතා කරන්න ඕනේ. මේ රට තුල දැන් මේ ව්‍යාප්තම වෙලා තියෙන්නේ හැමතැනම. මේක මේ සුළු කොට තකන්නත් හොඳ නැහැ. මේක වැඩිපුර තකන්නත් හොඳ නැහැ. මේක මහා අමුතුම දෙයක් නෙවෙයි. දැන් මම දැක්කා ගොඩක් දැන් මේ රට ඇතුලේ ප්‍රශ්න සිද්ධ වෙනවා. දැන් මේ පෙරේදත් ප්‍රශ්නයක් සිද්ධ වුණා. හැම තැනකම ඔබ දන්නවා මම ඒක අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ සමාජ මහත්මිය. රට ඇතුලේ නොයෙකුත් ප්‍රශ්නනේ. අපිට ඒවා ගැන හිතාගන්නත් අමාරුයි. මම මේ වීඩියෝ එකක් අද ගෙනාවේ මේ කෙටි වීඩියෝ එකක් ගෙනාවේ ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකද්ද මේ හෝමෝන ලිංගිකත්වය. මේක මේ අපිට කතා කරන්න හොඳ නැති මාතෘකාවක් නෙවෙයි YouTube අවකාශය. මේක හැම channel එකකම වගේ කතා කරන දෙයක්. මේක වෙනස් විදිහට වෙන channel වල කතා කරලා තියෙනවා මම දැකලා තියෙනවා. ඒකෙන්ද තමයි මම හිතුවේ මේ ගැන පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ. මෙහෙම මේ දේ ඇති වෙන්නේ මිනිස්සෙක්ගේ මානසික පීඩනය නිසා. ඔහු තනි වුණාට අනිත් එක තමයි ඔහු සමාජයෙන් දුරස් කරාම. දැන් හිතන්න දැන් යම් කිසි දැන් මම හරි යම් කිසි මිනිස්සෙක් දැන් සමාජයේ වැරද්දක් කරනවා. මේ කියන්නේ සාමාන්‍ය මේ මිනිස්සු කතා කරනවා වැරද්දක් කරනවා. ඒ වැරද්දක් කරාම ඒ පුද්ගලයා එතනින් ඔවුන් ටිකෙන් ටික ඔවුන්ගේ ඇසුරෙන් ඔවුන්ගේ මිත්‍රකමෙන් ඔවුන්ගේ ඇසුරෙන් ඒ වගේම සුහදකම් ඒ වගේම දැන් ඔහු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන කාන්තාවක් සිටියනම් ගැහැණු ළමයෙකු සිටියනම් ඒ කෙනත් ඔව්ව ඉවත් කරනවා. ඔව් අයින් කරලා වෙන කෙනෙකු ඔහු ළඟට ගන්නවා. කියන්නේ ඒ කාන්තාව සම්බන්ධතාව ආයෙ පටන් ගන්නවා. අමුතුවෙන් ආරම්භ. එතකොට අර පුද්ගලයාට තනි වෙනවා. ඒ පුද්ගලයාට කිසි කෙනෙක් නැති වෙනවා. ඒ පුද්ගලයා තනි වෙනවා. අන්න එතනින් ඔහුගේ මානසික මට්ටම වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තුළදී ඔහුගේ ඒ අවශ්‍ය දේවල් ඒ වගේ ඔහුගේ ලිංගික පීඩන ඒ වගේම එක රෝගකාරී දේවල් ඔහුගේ මතුවෙන්න පටන් ගන්නවා. ඒ මතුවුණයින් පස්සේ ඔහු මානසික හෝමෝන ආතතිය ඒ වගේම ලොකු රෝගවලට ඔහු ගොදුරු වෙනවා. අන්න ඒ වගේ ගොදුරු වෙච්ච අය ඔවුන්ගේ පුවත්පත් තමයි දැන් මේ අපි මේ දවස්වලත් මේ දකින්නේ. ඔවුන් අපහාස කරන්න හොඳ නැහැ සමාජයෙන්. ඔවුන් සමාජයෙන් කොන් කරන්න හොඳ නැහැ. ඔවුන් සමාජයෙන් ඉවත් කරන්න හොඳ නැහැ. ඔහු පිළිවෙලට හදාගන්නට බලන්න ඕනේ. අන්න ඒ ක්‍රමේ නෑ මේ අපේ රට තුල. මම දැක්කම ඊයේ පෙරේද මම ඔය ගැන සර්ච් කරනකොට ජපාන් ඒ වගේම ලොකු මේ දකුණු ආසියාදික සවුත් ආසියාවල රටවල් වල යුරෝප් වල වහම කරනවා තියෙනවා. ඒ රටවල් වල ජනතාව ඒ වගේ මේ රටවල් වල මිනිස්සු ඒ වගේ මේ තැන් වලට අදාළ පුද්ගලයෝ ඇවිල්ලා උන්ට කරුණාව ආදරය සෙනෙහස දක්වමින් තමයි ඔවුන්ගෙන් ඒ දේවල් උන්ගේ නිවස් වලට ඇවිල්ලා උන්ගේ නිවස් දැක්කම ඇත්තම අපිට පිස්සු හැදෙනවා. ඒ වගේ තියෙන සම්පූර්ණයෙන්ම ලිංගිකත්වයට ඔබ දන්නවා ඒ අවශ්‍ය කරන ලිංගිකත්වයට අවශ්‍ය කරන දේවල් උපකරණ තමයි ඒ ගෙවල් වල තිබෙන්නේ. ඉතින් මේක කතා කරන්න හොඳ නැති මාතෘකාවක් නෙමෙයි. ඒකයි මම YouTube එකේ සමහර වීඩියෝ channel වලත් මම YouTube දැකලා තියෙනවා මේ ගැන. මම වැඩිපුර මේවා කතා කරන්න කැමතියි. මේක මගේ channel එකේ. ඉතින් මේක නැතුව මේ අහක දාන්න හොඳ මාතෘකාවක් නෙමෙයි. මේකේ තියෙන ඔබ තේරුම් ගන්න එක. මේකේ තියෙනවා රටකට අවශ්‍ය දේ රටකට අවශ්‍ය නැති දේ. රටක් දියුණු වෙන්නත් පුළුවන් රටක් කඩා වැටෙන්නත් පුළුවන්. ඒක නිසා මෙය දැනුම් මේක බොහොම
සූක්ෂකම කරන්න ඕන දෙයක් මේදී. නමුත් සමහර අයෝ මේකට ගොදුරු වෙලාද බිලි වෙලාදික මේ ආතතිය. ඉතින් මේක මහා අමාරුම දෙයක්. ඉතින් මේක මම ඇත්තරම දකින දැන් මෙහෙමයි. දැන් අපි හිතමු දැන් අපේ ලංකාවේ තියෙන තත්ත්වය තමයි එක පැත්තක් උසස්, අනිත් පැත්ත කුලේ පහත්. අර කුලේ උසස්, ඒක මේ කුලේ පහත් කුලයක්. එතකොට වෙන්නේ සාමාන්‍ය පොඩි මිනිහගේ බඩට ඇනීමේ කලාවකුත් තියෙනවා. ඒකයි මම දන්න විදිහ අපු වගේ අයවගේ බඩට ඇනීමේ කලාවකුත් එතන තිබෙනවා. ඒකයි බොල මේක හරිම කේද ජනක පෝද ප්‍රශ්නය රට ඇතුළම තියෙන හැම තැනකම ලිංක ක්‍රියා කර මේවා නවත්තන්නට බැහැ. මෙවා රජයටවත් බැහැ. හැබැයි රජය දැනගන්නනට නිසි ක්‍රියාමාර්ගයක් මන්ද කතාවටන්න ඒ රටට ගිහිල්ල ඒ කාන්තාව වයි පිරිමි කට්ටිය කට්ටියගිල්ල ඒ කෙනගේ ගෙදරට ගිහිල්ල නිවස පරීක්ෂා. ඒ නිවස පරීක්ෂා කරනකොට ඒ ගෙදර තිබිල අහුවෙනවා අවශ්‍ය කරන ලිංග උපකරන්න බඩු මුක්ව ගැන ගැන යාගේ ඒක දේවල් යාගේ මානසික ආතතිය නිවාගන්නට පාවිච්චි කරපු දේවල්. ඒවාගේ දේවල් ගොඩක් ගෙදරින් අහුුණ ඒ කෙල්ල කෙල්ල කතා කරන හිනහාවෙන එක ආතතිවලින් පෙරණ මිනිස්සු ළමයි. ලොකට ඒගොල්ල දන්න ඒළම යාවල් කන්ට්‍රෝල් කරන්න යාලට තාම යාලගමදිට පෙෂර් නොකර යාලක් කන්ට්‍රෝල් කරලා ඒ තැන් සුද්ද කල්ලදී ඒගොල්ලන්ට විදියට ඉන්න පුරදු කර එයාලගේ ජීවිතය ලස්සනට ගෙවන්නට ඒ රටේ වටපිටාව ගොඩන කරන්න. ඒ රටේ මිනිස්සු එහෙමයි. ඒරට පාලනය කරන නායකයොත් එහෙමයි. නීතිය පැත්තෙන් උත්තෙම රටේ මිනිස්සු අංකයකට අන්න ඒකයි බල රටේ මනුස්්‍යයෝ අංක එකට සාමාන්‍ය මිනිස් තම අංක එකට ඒරට ඉතින් ඒ රටවල් කඩා වැටයි ඒ රටවල් තව කඩා වැටෙන්ට බලාපොරොත්තුවෙන් දිහිවෙන් දැන් ඒලටවල් ලෝකයේ ඉහළම පෙළේ තියෙන මොනතරම් තාක්ෂණයක් තියෙනට එක තමයි මේ දේ මනුස්්‍යයට අවශ්‍ය දෙයක්. මේ දේ මිනිසාගේ ශරීරයට අවශ්‍ය දෙයක්. නමුත් ඒක අහිටු විදියට භාවිච්චි කරන්න නැතුව යහපත් විදියට පාවිච්චි කරන්න මිනිස්සුන්ට කියල දෙන්න කහල දෙන්න කියල දෙන්න ඕනේ විදියට කරන්න ඒ ගුලන්ගේ වටපිටාවුන්ට නිර්මාණ. එතකොට මේ මාන්සික ආතතිය උන්නවා. ඉතින් අයිතනින් පසු උන්ගේ ඉත ජීවිතය රැකියාස එක් දේවල් කරන්න රුම් පටන්ග මේ ගැන කතා කරන්නම වීඩුව ගෙන මං හිතන්නෑ මේ දේවලින් මේ ලංකාව ලංකාව හරිය මේ රටේ ගොඩක්ම දුරට ඉන්නේ දෙයක් කියන දේ අනික් පැත්තෙන් පිට කරන මිනිස්සු ජරාවත් දුන්නුත් ඒකකයි හොඳ දෙයක් නම් කවදාවත් උළුවදාගන්න සූදානමක් නැති ජනතාවක් තමයි අපේ රටේ ඉන්නේ වගේම පාලක මඩුල්ලක් තමයි අපේ රටේ තියෙන්නේ. නීති මඩුල්ලක් තමයි අපේ රටේ තියෙන්නේ. ලංක අධිකරණයක් කියලා කියන වැඩක් නෑ. කිසිම තේරුමක් නෑ. ඒ වගේම අර ඒක ඔබ තේරුම් ගන්න. ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. අපි 1948 නිදහස. හැබැයි අපි 1815 යටත් වුණා සුද්දට. එදා ඉඳන් රට තිබ්බා වෙනස්ම විදිහකට. නමුත් එතනත් ගිහින් අපේ අය තමයි ඒක මෙ මුටවා ගන්නට ඔවුන් සමගගින් සටන් වැදිලා ඔවුන් තැන්ග තැන ගිහි විනාස වෙලා ඔවුන් තන නොයකුත් දේවල් ඇති කරලා ප්‍රශ්න ඇති කරලා උන්ට එපා කෙරෙව අපේ ජාතිය. අපේ ජාතිය සම්පූර්ණයෙන් එපා කෙරෙව මේ රට ඇතුළෙදී එපා කරවල ඔවුන්ටමයි අපේ අයමයි ඔවුන්ට දුන්නේ රට. අපේ අයමයි පිස්සෝ වගේ දඟල්ලා ඊට පස්සේ ගත්තා. අන්න ඒ කරගත්ත වැරැද්ද තවමත් මේ රටේ මේ පොළොවේ තිබෙනවා. කවද්දාවත් මේ රට හදන්නාම මම බය නැතුව කියනවා මෙයා කෙලින් තීරණ ගන්නත් බලන්න ඕනේ අනුර කුමාර දිසානායක දැන් ඉන්න වත්මන් ජනාධිපතිවරයා. එයා තීරණයක් ගන්න ඕනේ හරියට මේ දේවල් ගැන. එයා බය නැතුව තීරණ ගන්න ඕනේ. ඒක යාට තමයි පුළුවන්. නමුත්
මට නම් නමුත් තාම පේන්නේ නැහැ කිසිම තීරණයක්වත් කිසිම දෙයක් මේ රට ඇතුලේ සිදුවෙන්නේ. ඉතින් බලමු. මම ඒ ඉදිරියට තව කතා කරන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට මම තව වීඩියෝ ගෙනවා මට මේ ටිකේ වීඩියෝස් කියන්න බැරි වුණා. ඉතින් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම පුළුවන් කෑවත් වෙනවා share කරන්න මේ channel එක තව කෙනෙකුට වීඩියෝ එක බලන්න. උපරිම share කරන්න. පුළුවන් ළඟ like එකක් දාන්න. මම ඒ ගැන කතා කරන්න මම තුනට වීඩියෝ එකක් ගෙනාවේ නෑ සාමාන්‍යයෙන් තුනට ගෙනාවේ වීඩියෝ එක. වැඩක් නැහැ මේ වීඩියෝ වල ගැන කතා කරන්න. මම වැඩි වීඩියෝස් ගේන්නේ නැහැ. එහෙනම් මගේ channel එක මම නවත්තනවා මෙතන. වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ඔබ සියලුම දෙනාට සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඒජන් එක්ක දිගටම